ආයිබෝවන්. අද අපි කතා කරමුද මේ දෙමාපියන් හැටියට අපිට නිතරම වගේ අහන්න ලැබෙන මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි අර උණ හෙම්බිරිස්සාව වගේ පොඩි අසනීපයක් හැදුනම දරුවා ඉස්කෝලේ යවන එක ගැන. ඔව් ඒක නම් නිතරම තියෙන දෙයක් නේ. මේ ගැන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දීපු උපදේශ ටිකක් තමයි අපි අද බලන්නේ. හොඳයි. බලමු මේ සාමාන්‍යයි කියලා හිතන උපදේශය ඇතුලේ මොනවද තියෙන ගැඹුරු කාරණා කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට අපි හිතන්නේ අනිත් අයට ලෙඩ බෝ වෙන එක නවත්තන්න දරුවගේ දර තියාගන්න ඕනි කියලානේ. ඔව් ඒක තමයි ප්‍රධානම දේ කියලා හිතන්නේ. ඒත් වෛද්‍යවරයා මෙතන අවධාරණය කරනවා සමහර විට අපි වැඩි හිතලා නැති ටිකක් බරපතල කාරණයක්. ඒ තමයි දරුවගේම සෞඛ්‍යයට ජීවිතයට වෙන්න පුළුවන් අවදානම. දරුවාගේ ජීවිතයට ඒ කොහොමද මේ සාමාන්‍ය උණකින් කැස්සකින් එහෙම වෙන්න පුළුවන්ද? ඔව් ගොඩක් අය හිතන්නේ නැති වුණාට වෙන්න පුරවන්ලු. විශේෂයෙන්ම ඩෙන්ගු, චිකන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් ඒවා පැතිරෙන කාලෙට මේක ගොඩක් වැදගත්. වෛද්‍යවරයා පැහැදිලිවම කියනවා අසනීපෙන් ඉන්න දරුවෙක් හිතන්නකෝ උණ තියෙනවා. එහෙම ඉන්නකොට ඉස්කෝලේට ගිහින් සෙල්ලම් කළොත්, දුවලා පැන්නොත්, ඉහනේ ශාරීරිකව වෙහෙසුනොත්. හරියටම හරි. එහෙම වෙහෙසුනොත් ඒක හරිම භයානක වෙන්න පුළුවන්ලෝ. සමහර වෛරස් ආසාදන තියෙනවා. ඒවා උණ තියෙන වෙලාවේ ඇඟ වෙහෙසන එකෙන් අර හෘදේ වස්තුවේ පේශිවලට බලපාලා හදවතට. ඔව් හදවතේ පේශිවල ප්‍රදාහයක්. ඒ කියන්නේ ඉදිමීමක් වගේ තත්ත්වයක්. මයෝකාඩයිටිස් කියලා කියන්නේ. අන්න ඒ වගේ දෙයක් ඇති වෙන්න පුරුවන්. අනේ ඒක නම් ඇත්තටම හිතුවෙන් නැති දෙයක්. ඒක සමහර වෙලාවට හෘදයාබාධයක් දක්වා වුණත් යන්න පුළුවන්ලු. ජීවිතයටත් තර්ජනයක් වෙන්න පුළුවන්. ඒතර හොඳම දේ තමයි දරුවා ගෙදර තියලා ඔව් හොඳට විවේක ගන්න සලස්වන එක. විවේක දෙන එක නේද? හරියටම හරි. අන්න ඒක තමයි වෛද්‍ය උපදේශවල තියෙන ප්‍රධානම කාරණය. විවේකය සහ වෙහෙස නොවීම. ඒකෙන් තමයි අර බරපතල සංකූලතා විශේෂයෙන්ම අර හදවතට සම්බන්ධ අවදානම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ගෙදර ඉන්න කාලේ දරුවාට ඉක්මනට සනීප වෙන්න උදව්වක් විදියක කෑම බීම ගැනත් මොනවා හරි විශේෂ උපදෙස් තියනවද? ඕ තියෙනවා. ඉක්මන් සුවයට විවේකී වගේම පෝෂණයත් ගොඩක් වැදගත්නේ. වෛද්‍යවරයා කියන විදිහට ස්වභාවික දියර වර්ග දෙන එක හොඳයි. ස්වභාවික දියර කිව්වේ. පළතුරු යුෂ වගේ දේවල් අර කෘත්‍රිම පැණි බීම නෙවෙයි නේද? නෑ ඒව නෙවෙයි. නැවුම් පළතුරු යුෂ කැඳ වර්ග ජීවනි වගේ දේවල්. ඒ වගේම තව විශේෂ දෙයක් කියනවා රතු සහ කළු පාට කෑම. රතු කළු පාට. ඒ මොනවද බීට්‍රූට් වගේද? බීට්‍රෝට් දැල්ලෝ වගේ දේවල් දෙන එකෙන් වළකින්න කියලාත් කියනවා. ඒ සමහර විට රෝග ලක්ෂණ එක ව්‍යාකූල වෙන්න පුළුවන් නිසා වෙන්න ඇති. හරි. එතකොට පාචනය වගේ තත්ත්වයක් තියෙනවා නම් අර කිසෙල්, බෙදීහල් කැඳ, ලුණු කැඳ වගේ දේවල් හොඳයිලු. හැබැයි අර තෙල් කෑම, බටර්, චීස් වගේ දේවල් හොඳ නෑ කියලාත් කියනවා නේද පාචනයේට? අනිවාර්යෙන්ම. ඒවා පාචනයේ තියෙන වෙලාවට දෙන්න හොඳ නෑ. අපි අර මුලින් කතා කරා වගේ ඩෙන්ගු, චිකන්ගුනියා ගැනත් කිව්වානේ. එහෙම සැකයක් තියෙනවා නම් ගෙදර ඉන්නකොටත් මදුරු දැල් පාවිච්චි කරන එක එහෙම වැදගත් නේද? ඔව් අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම ඩෙන්ගු වගේ මදුරුවන්ගෙන් බෝ වෙන ලෙඩක් පැතිරෙන කාලයක නම් අසනීප දරුවා ගෙදර ඉන්නකොට මදුරු දැලක ඇතුලේ තියෙන එකෙන් ගෙදර අනිත් අයට හරි අසල්වැසියන්ට හරි ලෙඩේ බෝ වෙන එක වළක්වා ගන්න ලොකු උදව්වක් වෙනවා. ඒකත් මේ සමස්ත කළමනාකරණයේ වැදගත් කොටසක්. එහෙනම් අද අපි මේ කතා කරපු දේවල් වලින් පැහැදිලි වගේ දරුවෙක් අසනීප වුණාම ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න එක. ඒක අනිත් අයට ලෙඩේ බෝ වෙන එක නවත්තනවට වඩා දරුවාගේම ආරක්ෂාවට විශේෂයෙන්ම අර හදවතට වෙන්න පුරුවන් බරපතල හානිය වළක්වා ගන්න කොච්චර වැදගත්ද කියන එක. ඒක තමයි ඒ වගේම නිසි විවේකයේ දෙන එක, දියර වර්ග දෙන එක, අර කිව්ව වගේ සුදුසු කෑම බීම දෙන එකත් අත්‍යවශ්‍යයි. ප්‍රධානම දේ තමයි අසනීප වෙලාවට දරුවාව වෙහෙසවන්න එපා කියන එක. ඒකෙන් තමයි බරපතලම දේවල් වලින් බේරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් පුංචි උණක් හෙම්බිරිස්සාවක් විතරයි කියලා හිතන දෙයක් පිටිපස්සේ වුණත් දරුවාගේ හදවතකම බලපන්න පුරුවන් මට්ටමේ සැඟවුණු අවදානමක් තියෙන්න පුළුවන් කියලා දැන් අපි දන්නවා. එතකොට ලොකු ලෙඩක් වෙනකල් බලන් ඉන්නේ නැතුව ඕනෑම අසනීපයකදී ඒක පොඩි කියලා හිතුවත් ඒකට අවශ්‍ය ප්‍රමාණවත් විවේකයයි සැලකිල්ලයි දෙන එකේ වැදගත්කම ගැන අපි දෙමාපියන් විදියට ආයෙත් සැරයක් හිතන්න ඕන නේද? ඒක නම් ඇත්ත. ඒ ආකල්පේ ගොඩක් වැදගත්.